මොකද සුදු ඇදලා. මම අද කුරුණෑගල පන්ති ඉවර කරලා මම ගියා. ඔයාලා දන්නවනේ අඟුලිමාල සෑය තියෙන්නේ. අන්නේ අසපුවේ ගියා. මම කියන්නේ එහේ අඟුලිමාල සෑයේ ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා. ඒකට පුළුවන් නම් ඔයාලගේ දෙමාපියන්ට එහෙම පුළුවන් නම් යන්න කියන්න. ධාතු වන්දනා කරලා එන්න. දවස් 3ක් හරි 4ක් හරි තියෙන මම ඕනනම් දවස් ටිකක් බලලා දාන්නම්. දැන් ඔයාලට නම් වෙලා මදි වෙයි. ඒ කියන්නේ ඒක පොලිමේ ඉන්න වෙයි හෙට ඉඳලා හෙට තමයි ඕපන් කරන්නේ. අද දෙකට විතර බලන්න දුන්නා. ඉතින් මටත් පණිවිඩය ආවේ හවස 3ට. මම මෙහෙම 5 වෙද්දි ගියා. ඊට පස්සේ මම දැන් හිල් ලෙවල්ලා මේ ධාතු වන්දනා කරලා දැන් ඔයාලගේ පන්ති තියෙන ඉඳ මම කලබලයට රක් ගාලා එන්න තමයි ධාතු වන්දනා කරලා ආවේ. එතකොට මම දැක්කා අපේ ළමයි ගොඩක් එතන හිටියා. කියන්නේ මම ගිහිල්ලා එතන බහැලා යන්න යනකොට එන්න ළමයි ප්‍රමාණයක් ඇවිල්ලා වට කරගත්තා. ඉතින් මට මාර සතුටුයි 27 ළමයි ඔයාලා වයසත් කිහිප දෙනෙක් හිටියා මේ එහෙම පන්සලකට පල්ලියකට යන ළමයි ඉන්නවා කියලා කියන්නේ සතුටුයි ඇත්තටම. සමාජ වෙනස් වෙලානේ තියෙනවා. වාගේ මත ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම ඉන්නවා කියලා කියන්නේ මගේ පැත්තෙන් මට සතුටුයි. මම ඔයාලට මේක කිව්වේ පුළුවන් දෙමාපියෝ ඉන්නවා නම් ළඟපහත අනිවාර්යෙන් ගිහිල්ලා වන්දනා කරන්න කියලා කියන්න. මොකද මම ඒක ගිහිල්ලා වන්දනා කරන්න යද්දි මට මුණ ගැහුණා වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ. ඔයාලා දන්නේ නැති වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ සාමාන්‍ය එහෙම හම්බෙන්න අමාරු ස්වාමීන් වහන්සේ කෙනෙක්. කියන්නේ හම්බෙන්න අමාරු කියලා කියන්නේ අපි බණ ප්‍රෝග්‍රෑම් ඕන තරම් දැකලා තියෙනවා. ඔයාලත් බණ අහලා ඇති. මේ ඕන තරම් YouTube එකේ දන්නේ නැති අය ඉන්නවනම් සර්ච් කරලා බලන්න. ජීවිතේ වැදගත් වෙන තැනක් තියෙයි කොහෙදී හරි බණ අහන්න. මේ සද්දාසීල ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. මට කලිනුත් මුණ ගැහිලා තියෙනවා. ඔය යෝන් දහන් සක්මනට එහෙම ගිහිල්ලා අපේ කුබල් වල වසපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මම අඳුල්ලා දුන්නේ. ඊපස්සේ ස්වාමීන් වහන්සේ මම අඳුරගත්තා. ඊට පස්සේ කතා කරේ හිටියා. එහෙම කතා කරවිද්දී කිව්වා මේ ධාතු ඒ කියන්නේ මම ඔයාලගේ දෙමව්පියන් මේ කියන්න. ධාතු ප්‍රමාණ තුනකින් ඉන්නවා අපිට දකින්න පුළුවන්. කුඩා ප්‍රමාණයේ ධාතුන් වැඩ ඉන්නවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ධාතුන් වැඩ ඉන්නවා. ඒ වගේම මහා ප්‍රමාණයේ ධාතුන් වැඩ ඉන්නවා. ඒ වර්ග තුනම අපිට එක තැනක බලන්න බැහැලු සාමාන්‍යයෙන්. ඉතින් සද්දාසීල ස්වාමීන් වහන්සේ කියන්නේ නිතර ඒවත් එක්ක ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ස්වාමීන් වහන්සේ කිව්වා මමත් මේකෙන් තමයි ධාතුන් වහන්සේලා තුන්නමම එක තැනකදී දැක්කේ කියලා. ඉතින් මේ ඒකත් දෙමව්පියන්ට කියන්න. කියලා කියන්න පුළුවන් නම් වන්දනා කරන්න යන්න කියලා.